ඇත්ත කතාව තමයි මේ ඉපදීම කියන එක සකස් වෙච්ච නිසා ඉපදුනා. කාම ලෝකේ ඉපදෙන්න කර්ම සකස් වුණොත් ඒකට කියනවා කාම භව. රූප ලෝකේ ඉපදෙන්න රූප භව, අරූප ලෝකේ ඉපදෙන්න අරූප භව. අම්මලා ඉවරයක් නැහැ, තාත්තලා ඉවරයක් නැහැ, අඬනවා ඉවරයක් නැහැ, බැලපෙනවා ඉවරයක් නැහැ. දරුවන්ගෙන් වෙන් වෙලා ඉන්න සිද්ධ වෙනවා. ස්වාමියාගෙන් වෙන් වෙලා ඉන්න සිද්ධ වෙනවා. බිරිඳගෙන් වෙන් වෙලා ඉන්න සිද්ධ වෙනවා. ආදරේ කියලා කසාද බැඳපු දෙන්න දෙපැත්තේ කූඩු දෙකේ නඩු කියනවා. දරුවා බෙදා ගන්න අම්මයි තාත්තයි වලි කනවා. දරුවෝ බෙදා ගන්න අර දරුවා අසරණ වෙලා කෑලි දෙකක් කපන්නද ළමයා. එක තැනක දුව, එක තැනක පුතා. සමහර පවුල් සීසීකට දුක කියන එක